හිතාගන්න බැරි තරම් ඉක්මනින් ගෙවිලා ගිය පුදුමාකාර අවුරුද්දක්. අපි මේ අවුරුද්දේ අන්තිම දවසේ නතර වෙලා ඉන්නවා. ඉතින් හමුවුණු, හිමිවුණු, අහිමිවුණු හැම ආදරණීය මිනිස්සෙක්ටම ස්තුතියි. අයියෙන් ගෙනාවුන නියඬව දරාගන්න ජීවිතේට පාඩම් කියලා දුන්න ආදරණීය 2025 සුබගම. ස්තුතියි. මගේ ජීවිතේ මුණ ගැහුණ හැම කෙනෙක්ගේම ජීවිතවල අඳුරු පරිච්ඡේදය මම කියලා දෙන්න හැකියිම විස්තර කරන්න හැමෝම ළඟ මම ඇතිකාරයෙක් විතරයි. මගේ සේෆ් සෝන් එකට අත්‍යවශ්‍ය මිනිස්සුන්ගෙන් පව මම දැන් ඇත්තෙනවා. ඒක දරා ගන්න උගක් අමාරු නම් මං හිතනවා මගේ ආදරය කරපු මිනිස්සු වෙනුවෙන් මට කරන්න පුළුවන් වටිනම දේ. මොකද තවදුරටත් මං කැමති නෑ මං ආදරය කරන මිනිස්සුන්ගේ ජීවිත මං නිසා විනාශ වෙනවා. ඉතින් සුබ